ඔන්න බොහොම ඉස්සර කාලේ ගමක ජීවත් වුණා සේතන් අප්පු කියලා කෙනෙක්. මේ සේතන් අප්පුහාමි හරි හමං රැකියාවක් නම් කළේ නැහැ. බොහොම වෙලාවට වෙනත් ගෙවල් වලින් දෙන දෙයක් තමයි කෑවේ. මෙයාගේ පෙනුමත් ටිකක් තාපස කෙනෙක්ගේ වගේ. ඒ හින්දා ඉන්න හිටින්න පැලක් අටවගෙන තිබුණෙත් කැලේ මැද. දවල් වෙලා නැගිටලා ගඟෙන් එගොඩ වෙලා ගමට යනවා කාගෙන් හරි මොනවා හරි ඉල්ලන් කන්න. සේතන් අප්පුහාමි පැලාටවගෙන හිටපු තැන මහ රෝස්ස ගොරක ගහක් තිබුණා. කවුරුත් නොදන්න වුණාට මේ ගොරක ගහේ යකෙක් ජීවත් වුණා. ඉතින් ඔය විදියට කාලය ගෙවිලා ගියා. දවසක් සේතන් අප්පුහාමි ගෙදර ආවේ තනියම නම් නෙමෙයි. තනි නොතනියට හාමිනේ කෙනෙකුත් එක්කරගෙන. අර සේතන් අප්පුහාමි නේද මායිකුත් එක්කද ඉන්නේ? දැන් සෑහෙන්න වනාන්තරයේ මැද්දට ආවනේ. තව දුරද ඔහෙගේ පැල්කොටේට? නෑ තව ටික දුරයි තියෙන්නේ. මේ මහා වනාන්තරයේ මැද්දේ යක්කුත් ඇති. මේන් තියෙනවා මගේ පැල්කොටේ. සේතන් අප්පුහාමි මායියෙක් එක්කගෙන ආවා. මාත් ඉක්මනට යක්ෂණියක් හොයා ගන්න ඕනේ. ඔව්. සේතන් අප්පුටත් හාමිනේ කෙනෙක් ඉන්නවා කියලා ගාණක්වත් නැහැ. පහුවදත් පාන්දර එළි වෙනකම්ම හොඳට නිදාගත්තා. කෝ නැගිටින්න. ගේ හරිය හාල්ලටයක් නෑ. උයාගෙන කන්ට හැලිවලම් මොනවත් ඇත්තෙත් නෑ. ඔහේ මෙච්චර කල් කොහොමද උයාගෙන කෑවේ? මං ඉතින් කාගෙන් හරි ඉල්ලගෙනනේ කෑවේ. දැන් ඉතින් මායියෙකුත් ඉන්න හින්දා මට ඉල්ලුවට මොකුත් දෙන්නේ නැති වෙයි. එහෙමනම් ගිහින් කුලියක් කරලා කාසිපණන් ටිකක් හොයාගෙන එන එකයි ඇත්තේ. අනේ ඉතින් මං කාසි හොයාගෙන එන්න මොකුත් කර්මාන්තයක් දන්න එකක් කිය. මට ඒ වගේ කාරියක් නෑ. කාසිපණන් හොයාගන්නේ නැතුව මේ හතර මායිමේ ආයි පස් පාගන්න. ඉතින් මේ මං අටව ගත්ත පැලනේ. උහේ කොහොමද මා වෙලවන්නේ මගේ ගෙදරින්? අනික උහේ කොහොමද මේ කැලේ මං නැතුව තනියෙන් ඉන්නේ? මේ කැලේ යක්කුත් ඇති. ඕනේ යකෙකුට එන්ට කියන්න. මං කවුද කියලා යකාටත් උගන්නලා යවන්නේ මං. මගේ අම්මෝ මනුස්ස පරාණයක් වගේ හිටියට සේතන් අප්පුහාමි යක්ෂණියක් නැත්තම් ඇවිල්ලා තියෙන්නේ. තව ටික දහක් මේ සව් හිටියොත් එහෙම මේ ඇති මාවත් ඉවර කරලා දාන්න. ඉක්මනින්ම මේ සව්වේ මිනිස් සව්වට යන්න ඕනේ. ඔව්. මිනිස් සව්වකට යන්න කියලා ආවට මොකද? මං කොහොමද මේකකින් විතර වෙන්නේ මිනිස්සුෙකුට දව්වක් නැතුව? දැන් මොකද කරන්නේ? යකා ගඟෙන් එගොඩ වෙන්න ක්‍රමයක් නැතුව කල්පනා කර හිටියා. අනේ මන්දා මා තනියෙන් ඉන්නේ නැතුව මායියෙක් එක්කන් ආවා. කාගෙන් හරි මොනවා හරි ඉල්ලගෙන කකා හිටපු මට දැන් ඒකත් නෑ. දැන් කොහොමද මං කාසිපණන් හොයන්නේ? සේතන් අප්පුහාමි මොනවා යකෙක් නේද? ඔහේ කොහොමද මාව අඳුරන්නේ? මං ගම්රාලගේ පැලගාව තියෙන ගොරක ගහේ තමයි මෙච්චර කාලයක් හිටියේ. කොහෙද? ඔය පැලට යක්ෂණියක් එක්කගෙන ආවනේ. දැන් මේ සව්වේ මිනිස්සෙකුට තියා යකෙකුටවත් ඉන්න බෑ. කවුද යකාරාලේ දන්නේ ඔහොම දෙයක් වෙයි කියලා? අන්තිමට මට ඉන්ට හිටින්න තිබ්බ තැනත් නැති වුණා. ඔහෙට විතරක් නම් මොකද? මටත් ඉන්ට හිටින්න තැනක් නැති වුණානේ. ඔහේ කරපු වැඩි මේ ගමරාලේ. ඔහේ මට උදව්වක් කළොත් මාත් ඔහෙට උදව්වක් කරනවා. මොකද්ද මගෙන් ඔහෙට කරන්න ඕන උදව්ව? මට නරියපු උදව්වක් නැතුව මේ ගගෙන් එගොඩට යන්න වරම් නැහැ. ඔහෙට පුළුවන් නම් මට මේ ගගෙන් එගොඩ වෙන්න උදව් කරන්න. එතකොට ඔහේ මට කරන උදව්ව මොකක්ද? මං ඔය ගන්තුලානේ සල්ලිය බාගේ තියෙන පවුල්වල ගෑනුන් දෙවිට ආවේශ වෙන්න. ඔහෙට තියෙන්නේ ඔය යක්කු වෙලවන්ට කියන මොන හරි කියලා ශාන්ති කර්මයක් කරන්න. ඒ ශාන්ති කර්මෙන් හම්බෙන සල්ලිය බාගේ ඔහේ ගන්න. හම්බෙන දොළපෙදීනි ටික මං ගන්නම්. අදහස නම් හොඳයි. ඒත් මං ගගෙන් එගොඩ කරාට පස්සේ ඔහේ පොරොන්දු අමතක කරොත් එහෙම මොකද කරන්නේ? අපි යක්කු මොන දේ කරත් ඔය නරියෝ වගේ පොරොන්දු කරන්නේ නෙවෙයි අපි. ඔන්න ඉතින් සේතන් අප්පුත් යකාගේ ගනුදෙනුවට එකඟ වෙලා
යකාව ගඟෙන් එගොඩ කළා. එදා රාත්‍රියේ ඉන්න හිටින්නත් තැනක් නැති එකේ සේතන් අප්පුහාමි ලොකු ගහක් යට නිදාගත්තා. සේතන් අප්පුහාමි මේ ගමේ ඉන්නවා හොඳට සල්ලිය බාගේ තියෙන විලෙන්දෙක්. මං ගොහින් උන්නැහැගේ මායට ආවේශ වෙන්නම්. ඒ ඇවිල්ලා ඔය මොනාරි මන්ත්‍ර ටිකක් කියන්ටකෝ. ඊට පස්සේ ටික වෙලාවකින් මං යන්න. ඔහේ ලැබෙන සල්ලිය බාගේ ගන්න. ඔන්න ඉතින් යකා කියපු විදිහටම වෙලෙන්දගේ පිරිඳට ආවේශ වුණා. වෙලෙන්දත් දන්න හැම කට්ටඩියම ගෙනැල්ලා ප්‍රතිකර්ම කරත් ඒ එකක්වත් හරි ගියේ නම් නෑ. මේ උන්නැහි මට පුළුවන් ඔය ආවේශ වෙලා ඉන්න යකාව එලවලා දාන්න. අනේ උන්නැහි පුළුවන් නම් කරලා දෙන්න. මං ඔහේ ඉල්ලන ගාණක් දෙන්නම්. හොඳයි. එහෙනම් මේ මං කියන අඩුමුකුඩු ටික ලෑස්ති කරලා දෙන්නකෝ. අද රෑම ශාන්ති කර්මය පටන් ගමුකෝ. එහෙමනම් මං කියපු දොළ බෙදීන ටික මෙතනින් තිබ්බනම් හොඳමයි ගුරුනාන්සේ. ඔයා තිල්ලපු දොළ බෙදීන ටික මෙතන තියෙනවා. එහෙමනම් දැන් පොරොන්දුන විදියට යනවා. හොඳයි. යන්න ඕනේ. මට යන්න ඕනේ. තුම්මන් හන්දියකට යන්න ඕනේ. තුම්මන් හන්දියකට යන්න ඕනේ. තුම්මන් හන්දියකට ගිහිල්ලා ඌ හතක් කියන්න ඕනේ. කියන්න ඕනේ. ඌ හතක් කියන්න ඕනේ. ඌ හතක් කියලා ඊට පස්සේ මම යනවා. හොඳයි. එහෙනම් ඊට පස්සේ මේ ඇත්ති ගැකට එනවා. එහෙම නෙවෙයි කරදර කරන්ට. නෑ මම එන්නේ නෑ. පොරොන්දු කඩනවා. එහෙම නෙවෙයි. නෑ මම යනවා. මම යනවා. ඔන්න ඉතින් දොළපෙදේනි ටික අරගෙන ටික වෙලාවකින් යකා වෙලෙන්දගේ බිරිඳගේ ඇඟෙන් පිට වෙනවා. අනේ කොහොම ස්තුති කරන්නටද මන්ද මේ කරපු උදව්වට. වෙලෙන්දගේ සතුටට පොරොන්දුන ගානටත් වඩා වැඩි ගණක් සේතන් අප්පුහාමිට දුන්නා. මේ සිද්ධියෙන් පස්සේ සේතන් අප්පුහාමි ගැන ගම් තුලානේ විතරක් නෙමෙයි අහල පහල ගම්වලත් ප්‍රසිද්ධ වුණා. ඉතින් සේතන් අප්පුහාමිත් යකා එක්ක එකතු වෙලා මේ රාජකාරිය දිගටම කරගෙන ගියා. දැන් ඉතින් සේතන් අප්පුහාමිටත් සල්ලිය භාගේ යහමින් තියෙනවා. සාමාන්‍ය සල්ලි තියෙන ගෙවල් වලින් මේ විදිහට දොළ පිටේනි හම්බෙනවා නම් රජවාසලේ රජ කෙනෙකුගේ පවුල කෙනෙකුට ආවේශ වුණොත් එහෙම කොහොම දොළ පිටේනි හම්බෙයිද? එහෙම වුණා නම් දැන් වලට යන්න නැතුව හැමදාම දොළ පිටේනි වලින් යැපෙන්න පුළුවන්. ඒ සේතන් අප්පුහාමි දැන් ඔහේට යමින් යමක්කමක් තියෙනවනේ. ඒ නිසා දැන් ඔහේ ඔය මුදලින් කුඹුරක් හරක බාන කරන් ගොවිතැන කරන්න පටන් ගන්න. අයියනවා රජමාලිගාවේ රාජකුමාරියට ආවේශ වෙන්න. ඔහේ එහෙම ශාන්ති කර්ම කරන්න කියලා රජමාලිගාව පැත්තේ පස් පාගනවා නෙවෙයියෝ. එහෙම වුණොත් මං ඔහෙවත් ඉවරලා කොල්ල දාන්න. හොඳා. ඔහේ ඕන දෙයක් කරගන්නකෝ. මාත් මේ ගොවිතැන පොතක් කරගෙන ඉන්න කියලා තමයි කල්පනා කළේ. ඔන්න ඉතින් සේතන් අප්පුහාමිත් හේනක් කුඹුරක් අරන් ගොවිතැන් කරන්න කියලා පටන් ගත්තා. කිව්ව විදිහටම ටික දොහගෙන් රජකුමාරිටත් යකා ආවේශ වුණා. රජතුමා දන්න හැම කට්ටඩියෙක්ම ගෙනල්ලා සාන්ති කර්ම කරත් හරි ගියේ නම් නෑ. රජතුමනි මම පොඩ්ඩක් විමරම් කරලා බැලුවා. අහල ගම් තුලානේ කිහිපයකම බවලත් ඇත්තන්ට මේ වගේම අමනුෂ්‍ය බැල්මක් කොටිලා තියෙනවා. සේතන් අප්පුහාමි කියලා ශාන්ති කර්ම වලට බොහොම දක්ෂ ගුරුනාන්සේ කෙනෙක් තමයි ශාන්ති කර්ම කරලා බීරගෙන තියෙන්නේ. එසේනම් වහාම ඔහුව මාලිගාවට කැඳවීමට පණිවිඩ කරියෙකු පිටත් කර හරින්න. හොඳමයි රජතුමනි. රාජපුරුෂයෙක් ඇවිත් සේතන් අප්පුට මේ ගැන දැනුම් දුන්නා. අනේ මන් දැන් මොකද කරන්නේ? මම මාලිගාවට ගියොත් යකා මාත් එක්ක තරහ ගන්නවා. නොගියොත් රජතුමාගේ උදහතර ලක් වෙනවා. අනේ මන් දැන් මොනවා කරන්නටද කියලා හිතා ගන්නවත් බෑ. පණිවිඩ කීපයක්ම ආපු හින්දා සේතන් අප්පුට රජවාසලට නොගිහින්ම බැරි වුණා. ඔන්න ඉතින් සේතන් අප්පුත් සාන්ති කර්මයන පටන් ගත්තා.
යකා අනිත් අයට නොපෙනෙන්න සේප්පුට විතරක් පේන්න සේතන් අප්පු ඉදිරියේ පෙනී හිටියා. මම ඔහෙට එක වතාවක් කිව්වනේ මේ රාජකාරීට එන්න එපා කියලා. මාව තරහ කරගත්තු සේතන් අප්පුහාමියෝ ඔහෙට ලේසි වෙන්නේ නෑ ඕ. දැන් මොකද කරන්නේ? මොනවා කිව්වත් මේ යකා නම් දැන් යන්නේ නැති වෙයි වගේ. මොකද කරන්නේ? ඉන්ටකෝ මං හොඳ වැඩක් කරන්ට. අනේ යකා රාලි මාත් එක තරහ ගන්නට එපා. දැන් ටික දොහකට කලින් අපේ මායියාවනේ අපේ ගෙදර පදිංචියට. උන්දගේ බල කිරීමට තමයි මාත් මේ ආවේ. උන්ද කිව්ව නෝ මට මේ රාජකාරියට බැරි නම් උන්ද එනවා කියලා. මම මේ ඔහෙත් එක්ක තියෙන හිතවත්කමට කලින් කියලා යන්න කියලා ආවේ. හොඳයි මම එහෙමනම් යන්නම්කෝ. අපේ මායියා හෙටද හේයි මේ රාජකාරියට එන. මොනවා? උලාලගේ මායියා? අම්මෝ නමෝ. යකා ඉතින් පස්සවත් බලා එතනින් පැනලා දිව්වා. කුමාරිකාවත් අංශදෝෂය ඇලවුණ හින්දා තුමාටත් හරිම සතුටුයි. රජතුමා එතෙක් බරට වස්තුව දීලා සේතන් අපිටත් කරලා හැරියා. හැබැයි ඉතින් එදායින් පස්සේ සේතන් අප්පුට යකාවන් දකින්න හම්බුනේ නැහැ. අද කතාව ලස්සනයි නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ කතා දාපු ගමන් බලන්න ඕන bell notification එක on කරන්නම තියාගන්න. එහෙනම් මේ වගේ කතාවෙන් ඉක්මනින් හමු වෙමු.